එලොන් මාස්ක් ඩොනල්ඩ් ට්‍රම්ප් එකට ගැටිලා මාස්ක්ගෙන් අලුත් පක්ෂයක් මාස්ට රුසියානු රැකවරණය. ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සමග ඇති වූ ආරවුලෙන් පසු මාස් ජුනි 5 වෙනිදා සමාජ මාධ්‍ය වෙබ් අඩවිය X ජනමත විචාරණයක් පළ කළා තියෙනවා. මෙම ජනමත විචාරණයේදී මාස් ඇමරිකාවේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම පිළිබඳව අදහස් විමසලා තියෙනවා. 80.4ක් ජනතාව ඔහුට ඔව් යනුවෙන් පිළිතුරු දීලා තියෙනවා. ජනමත විචාරණය අවසන් වූ පසු මාස් ද ඇමරිකන් පාර්ටි යනුවෙන් නැවත පළ කරලා තියෙනවා. මාස්ගේ මෙම සංඥාවෙන් පසු ඔහු සිය පක්ෂයට ද ඇමරිකන් පාර්ටි යන නම තැබිය හැකි බවට උපකල්පනය කරන්න පුළුවන්. කෙසේ වෙතත් මාස් තවමත් මේ පිළිබඳව කිසිදු නිල නිවේදනයක් නිකුත් කරලා නැහැ. මේ අතර රුසියානු මන්ත්‍රීවරයෙක් මාස්ට දේශපාලන රැකවරණය දීම ගැන ප්‍රකාශයක් කළා තියෙනවා. රුසියානු මන්ත්‍රී දිමිත්‍රි නොවිකෝච් පවසලා තියෙන්නේ මාස්ට අවශ්‍ය වුවහොත් රුසියාවට ඔහුට රැකවරණය දිය හැකි බවයි. නොවිකෝච් පවසලා තියෙන්නේ මෙන්න මේ විදියට අපි ඇමරිකානු තොරතුරු හෙළිදරව් කළ එඩ්වඩ් ස්නෝඩන්ටද රැකවරණය දීලා තියෙනවා. කෙසේ වෙතත් මම හිතන්නේ මාස්ට තමන්ගේ දේශපාලන අනන්‍යතාවයක් සහ ශක්තියක් ඇති බැවින් ඔහුට රැකවරණයක් අවශ්‍ය නොවනු ඇති බවයි. නමුත් ඔහුට අවශ්‍ය නම් රුසියාවට එම සහාය ලබා දීමට පුළුවන් කියලා මෙන්න මේ විදිහට නොවිකෝච් කියලා තියෙනවා. රුසියාවේ තවත් ප්‍රකාශකයෙක් කියලා තියෙනවා මේ ඇමරිකාවේ අභ්‍යන්තර කටයුත්තක්. කෙමිලින් ප්‍රකාශක දිමිත්‍රි පොස්කෝවිච් මෙම ආරවුල පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔහු පැවසුවේ මේ ඇමරිකාවේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර අපි ඒට මැදිහත් නොවනු බවයි. ඇමරිකානු ජනාධිපති මෙම තත්ත්වය Taman විසින්ම හසුරුවනු ඇතැයි ඔහු විශ්වාස කරනවා කියලා ඔහු කියලා තියෙනවා. මෙම ප්‍රකාශය කරන ලද්දේ ට්‍රම්ප්ගේ හිටපු උපදේශක ස්ටිව් බැනන් විසින් මාස් නීති විරෝධී සංක්‍රමණිකු ලෙස හඳුන්වා දෙමින් ඔහු රටින් පිටුවහල් කරන ලෙස ඉල්ලා තියෙන විටකදී බැනන් එසේ කියා සිටියේ ඇමරිකානු රජය මාස්ගේ ස්පේක්ස් එක් සමාගම අත්පත් කරගත යුතු බවයි. බ්‍රහස්පතින්දා රාත්‍රියේ මාස් සහ ට්‍රම්ප් අතර දැඩි වාක් සටනක් ඇති වෙලා තියෙනවා. ආරවුල තරම් දුරට වර්ධනය වූයේ මාස් ට්‍රම්ප් තනතුරින් ඉවත් කිරීම ගැන කතා කළ විටදී. මාස් පැවසුවේ ඔහුගේ සහාය නොමැතුව ට්‍රම්ප්ට මැතිවරණ ජයගත නොහැකි බවයි. ට්‍රම්ප්ගේ බිග් බියුටිෆුල් බීල් නාස්තිකාර බව කියමින් ඔහුව තනතුරින් ඉවත් කළ යුතු බව ඔහු පවසලා තියෙනවා. ඔහුගේ ස්ථානීය උපජනාධිපති ජේඩි වෑන්ස් ජනාධිපති පත් කළ යුතු බවත් මාස්ක් මේ විදියට කියලා තියෙනවා. මාස්ක්ගේ ප්‍රහාර වලින් කෝපයටපත් ට්‍රම්ප් පැවසුවේ මාස්ක් මුලින් මෙම පනත පිළිබඳව නිහඬව සිට රජයෙන් ඉවත් වූ විගස පිටුපසට හැරුණු බවයි. ඔහු උමතු වී ඇති බවත් ඔහු මාස්ක්ගේ සමාගම් වල රජයේ කොන්ත්‍රාත් සහ සහනාධාර අවසන් කිරීමටද තර්ජනය කළා තියෙනවා. මේ විදියට දේශපාලනය සහ තාක්ෂණය එකට ගැටීම ලෝක ආර්ථිකයට කොහොම බලපාවිද